මටත් පුළුවනි. ඔන්න පුංචි දුවේ පුතේ අද කතාවේ නම තමයි මටත් පුළුවනි. ඉතින් මේ කතාවේ ඉන්නවා ඉබිරාල කෙනෙක්. ඔයාලා දන්නව නේද ඉබිරාලව? ඔන්න එයා දවසක් හිමින් ඇවිදගෙන යනකොට එයාට හම්බුණා යාළුවෙක්. එයා තමයි පොල්කිච්චා. ඉබිරාල හිමින් යනවා දැකලා මට පුළුවනි පියාඹන්න කියලා පොල්කිච්චා කිව්වා. අනේ මට බැහැනේ පියාඹන්න ඉබිරාල දුකෙන් කිව්වා. තවත් ටික දුරක් ඇවිදන් යන ඉබිරාලට බරුරාලව මුණ ගැහුණා. මට පුළුවනි දුවන්න බලුරාල කිව්වා. මට බැහැනේ දුවන්න ඉබිරාල දුකෙන් කිව්වා. ඉතින් ඉබිරාල කල්පනා කර තව ටික දුරක් යනකොට එයාට හම්බුනේ තලගොවිරාලව. මට පුළුවන් බඩගාගෙන යන්න. එයා එහෙම කියනකොට මට බැහැනේ බඩගාගෙන යන්න කියලා ඉබිරාල කිව්වා. දැන් ඉබිරාලට ගොඩක් දුකයි. එයා තවත් ඉස්සරහට ගියා. එතකොට එයා දැක්කා ගහෙන් ගහට පනින වඳුරු රාලව. මට පුළුවනි ගහෙන් ගහට පැන යන්න. වඳුරා ආඩම්බරෙන් කිව්වා. මට බැහැනේ ගහෙන් ගහට පැන යන්න ඉබිරාල කිව්වා. අනේ ඉතින් ඉබිරාලට කඳුළුත් එන්න වගේ. හැමෝටම එක දේවල් කරන්න පුළුවන්. මට විතරයි බැරි. මං විතරක් හිමින් යනවා. ඇයි මට එහෙම වෙන්න බැරි කියලා ඉබිරාල හරිම දුකෙන් කල්පනා කර තවත් ඉස්සරහට ගියා. එයා දැක්කා ලස්සන පොකුණක්. ඉතින් එයාට යන්න පුළුවන් උපරිම වේගෙන් එයා පොකුණ ළඟට ගියා. එයා වතුරට බැහැලා එහෙට මෙහෙට සතුටින් පීනුවා. මට ගොඩ ඇවිදින්නත් පුළුවන්. දියේ පීනන්නත් පුළුවන්. ගොඩ ඇවිදින්නයි දියේ පීනන්නයි දෙකම පුළුවන් කියලා ඉබිරාල සතුටින් හිතුවා. නටන්න, සින්දු කියන්න, චිත්‍ර අඳින්න, දුවන්න, පනින්න මේ වගේ ගොඩාක් දේවල් යාළුවන්ට පුළුවන්. ඒත් මට බෑ කියලා දුක හිතුන වෙලාවල් පුංචි ඔයාටත් තියෙනව නේද? ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද දන්නවද? මතක තියාගන්න ඔයාගේ ළඟත් ඔයා නොදන්න ලස්සන දක්ෂතා හැංගිලා තියෙන්න පුළුවන්. ඒ දක්ෂතා අනිත් අයට බැරි වෙන්නත් පුළුවන්. එහෙම කියලා යාළුවන්ට hina වෙන්න හොඳ නෑ. Tamanට තියෙන දක්ෂතා ගැන ආඩම්බර වෙන්න හොඳත් නැහැ. හැමෝම එක්ක සතුටින් සමගියෙන් ඉන්න ඕනේ. එහෙනම් අදට කතාව ඉවරයි. තව කතාවකින් අපි ආයි හම්බ වෙමු. මේ වගේ වීඩියෝ තව බලන්න ඕනේ නම් පුංචි අපේ කතන්දර Facebook page එක follow කරන්න. පුංචි අපේ කතන්දර YouTube channel එක subscribe කරන්න.